ශරීරයේ ලේ වඩවන ආහාර කීපයක් පිළිබඳව අද අප ඔබව දැනුවත් කරනවා. ශරීරයේ ලේ වඩවනවා යනුවෙන් අදහස් කරන්නේ රුධිරයේ හිමෝග්ලොබින් ප්‍රමාණය වැඩිවීමයි. රුධිරයේ හිමෝග්ලොබින් ප්‍රමාණය වැඩිවන තරමට නිරෝගීකම වැඩි දියුණු වනවා. මෙහිදී සිදුවන්නේ රතු රුධිරාණු වැඩි වී ආශ්වාසයේදී වැඩියෙන් ඔක්සිජන් උරා ගැනීමයි. රුධිරයේ හිමෝග්ලොබින් හෝ නිරෝගී රතු රුධිරාණු ප්‍රමාණවත් තරම් නොමැති වීමෙන් රක්තහීනතාවය ඇතිවීමට ප්‍රධාන හේතුවක් වනවා. රක්තහීනතාවය ඇති වුණු විට හුස්ම හිරවීම, හිස රදය, ශරීරයේ සුදු මැලිවීම, පපුවේ වේදනාව වැනි රෝගී තත්ත්වයන් නිතර ඇතිවන්නට පුළුවන්. රක්තහීනතාවය ඇතිවීමට බොහෝ සාධක බලපාන අතර වඩාත්ම පොදු සාධකය ලෙස යකඩ ඌනතාවය හැඳින්වීමට පුළුවන්. එම නිසා යකඩ බහුල ආහාරයන් ඔබේ ආහාරයට එක් කර ගැනීම යකඩ ඌනතාවයෙන් මිදීමට බෙහෙවින් උපකාරී වනවා. එසේනම් අපි දැන් බලමු ශරීරයේ ලේ වඩවන ආහාර වර්ග කිහිපයක් පිළිබඳව. තක්කාලි. රක්තහීනතාවෙන් ආරක්ෂා කිරීමට තක්කාලි වලට හැකියාව ඇති අතර තක්කාලි විටමින් C හා ලයිකෝපීන් වලින් පොහොසත් වනවා. මේ පිළිකා ශෛල විනාශ කර දැමීමට බෙහෙවින් උපකාරී වනවා. දෙලුම්. දෙලුම් වල යකඩ, කැල්සියම් හා විටමින් C බහුලව අඩංගු වන නිසා මේවා වැඩි වශයෙන් ආහාරයට ගැනීම ශරීරයට ගුණදායක වනවා. නිවිති. පුද්ගලයෙකුට දෛනිකව අවශ්‍ය වන යකඩ ප්‍රමාණයෙන් 20%ක් තරම් ප්‍රමාණයක් නිවිති කොළ කෝප භාගයක අඩංගු වනවා. බෝංචි. බෝංචි කෝපයක් තරම් ප්‍රමාණයක යකඩ මිලිග්‍රෑම් 5ක් අඩංගු වනවා. රතුවල. රතුවල වල යකඩ අඩංගු වන අතර රුධිරය පිරිසිදු කිරීම සඳහාද බෙහෙවින් උපකාරී වනවා. රටකජු. රටකජු වල යකඩ අඩංගු වන නිසා එදිනෙදා රටකජු ආහාරයට ගැනීමෙන් රක්තහීනතාවය ඇතිවීමේ අවදානම අවම කර ගැනීමට හැකියාව ලැබෙනවා. මීපැණි. මීපැණි යකඩ වලින් පරිපූර්ණ වන අතර ඔබගේ ශරීරය නිරෝගීව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බොහෝමයක් විටමින් හා ඛනිජ ලවණද අඩංගු වනවා. බිත්තර. බිත්තර වල යකඩ අඩංගු වන අතර දිනකට බිත්තරයක් ආහාරයට ගැනීමෙන් ශරීරයේ යකඩ මට්ටම වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනවා. රටඉඳි. රටඉඳි වල යකඩ අන්තර්ගත වන අතර එක් රටඉඳි කෝප්පයක යකඩ මිලිග්‍රෑම් 5ක් පමණ අඩංගුයි. සෞඛ්‍ය පිළිබඳව මින් පෙර කිසිවෙකු ඔබට නොපැවසූ මෙවැනි වටිනා තොරතුරු රාශියක් දිනපතා දැන ගැනීමට මෙන්න වැඩ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්නට එපා.